Hi, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ඩේ vlog එකක් තමයි අරන් ආවේ. ඉතින් මම සාමාන්‍යයෙන් නම් earrings දාන්නේ නැහැ. හැබැයි මට අද හිතුණා ඉතින් වෙනසකටත් එක්ක earrings දෙකක් දාන්න. දැන් මම හොයනවා මේක හොඳයි කියලා හිතුණා. අද නංගිලා දෙන්න නැහැ. යාළුවා දෙන්නම අද ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් මම දැන් ඔය දෙකක් දාගෙන මට කියන්න අමුතු කරානේ මමයි තව යාළුවෙකුයි අපි තුන්දෙනෙක් හිටියේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඉතින් ඒක යාළුවෙක් හොස්පිටලේ ඉන්නවා. අපි ආව බලන්න තමයි යන්නේ. මම උදේම නාලා හිටියේ. ඉතින් ඔය කොණ්ඩේ දාන් යන විදිහකුත් බැලුවා. ඉතින් ඒක විදිහට try කළා. කොණ්ඩෙත් එත නිසා ඉතින් මම මොකුත් hair bands දැම්මේ නැහැ. loose hair යන්න තමයි හිතුවේ. ඊට පස්සේ ඉතින් සපත්තු දෙකක් තෝරනවා. ඉතින් මේ shoes දෙක පොඩ්ඩක් ඉතින් unmatching කියලාත් හිතුණා. මේ වුණාට මට හිතුණා ඒක දාන් යනවා කියලා. ඉතින් මං අන්තිමේටම ඒ දෙක දාන් යන්න තීරණය කළා. මම දැන් ලෑස්තිලා ඉවරයි. ඉතින් යන්න තමයි හදන්නේ. අද ඉතින් මම බස් එකේ යන හින්දා මම පාරට ගිහිල්ලා ඉතින් බස් එකක් වෙනකන් ඉඳලා දැන් බස් එකකට නැග්ගා. ඉතින් මේ විදිහට ජනලෙන් අහක බලන් යන තමයි මම ගොඩාක්ම කැමතියි. දැන් මං මේ නුවරට ඇවිත් ඉන්නේ. මගේ යාළුවා මට කලින් ආවා. ඉතින් එයා ඉන්න තැනට යන ගමන් තමයි මං ඉන්නේ. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් ඔයගොල්ලන් බලන් ඉද්දි එපා වෙයි මේ ටික නම්. මට යාළුවා වීඩියෝ වෙලත් නෑ. මං ගෙදර ඇවිල්ලා තමයි දැක්කේ. ඊට පස්සේ අපි දෙන්නම මේ කැන්ඩි මේන් හොස්පිටල් එකට තමයි ආවේ. ඉතින් යාළුවට සුප් එකක් ඕනි කියලා කිව්වා. ඉතින් එතන හෙළබුජන් එකක් තියෙනවනේ. අපි ඒකෙන් දැන් මේ සුප් එකක් ගන්න ගමන් ඉන්නේ. මේකේ මේ චිට් එකක් දාලා ඊට පස්සේ චිට් එක කෑම ගන්න එක්කෙනාට තමයි දෙන්න ඕනේ. අපි එන ගමන් එයාට පළතුරු වගේක් මගින් ගත්තා. දැන් ඊට පස්සේ ආයින්න බෝඩ් එක මේ හොයාගෙන යන ගමන් මගේ කලින් vlog වලත් ඔයාලා මගේ යාළුවෝ දෙන්නව දැකලා ඇති. ඔයගොල්ලෝ මගේ channel එක නිතරම බලන අය නම් birthday vlog එකෙත් හිටියා. මේ ඉන්නේ යාළුවා. කොහොම හරි ඉතින් අපි ආව බලලා ඉවර වෙද්දි 1 වගේ වුණා. ඊට පස්සේ අපි දෙන්න කන්න තමයි ආවේ. අපි තුන්දෙනා මේ A-level class යන කාලෙදි මේ කඩෙන් කාලා තිනවා. අපිට හිතුණා ආයෙත් ඒකෙන් try කරලා බලන්න. ඇත්තටම මේ ඒ රසම තාමත් තියෙනවා. කාලි වෙලා ඉතින් මට ස්පීඩ් පෝස්ට් එකක් දාන්න තිබුණා මගේ ඔන්ලයින් ඕඩර් එකේ. ඉතින් අපි පෝස්ට් ඔෆිස් එකට ආව KCC එකේ. දැන් මේ ඔයගොල්ලන්ට ඉස්සරහින් පේන බෑග් එකේ තමයි ඉතින් මම කලින් වැඩ කරේ. ඊට පස්සේ ඉතින් මගේ යාළුවාට පොඩි බඩු වගේක් ගන්න ඕන වෙලා අපි ඉතින් මේ ෂොප් එකට ආවා. ඉතින් මමත් පොඩි දේවල් ටිකක් ගත්තා. ඊට පස්සේ යාළුවට සැලුන් එකට යන්න ඕන වෙලා අපි දැන් මේ එතන තමයි ඉන්නේ. ඊට පස්සේ නම් අපි පොඩි බඩු වගේක් ගන්න ගියා. මට ඒව නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි බස් එකට නගින්න කිරි පැකට් දෙකකුත් අරගෙන එහෙම මගේ ෆෝන් එක ඕෆ් වෙලා. ඉතින් මට ඊට පස්සේ නම් මොකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. ගෙදර ආවට පස්සේ මට හිතුණා මේකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ අප්පච්චි අපේ මේ රායට කෑම ගෙනල්ලා තිබුණා. මේ ඒක හරි අමුතු විදියකට ලස්සනට දීලා තිබ්බා. ඉතින් මං ඒ නිසා ඒකත් මේකටම ඇඩ් කරා. ඉතින් මේක 6 දෙනෙකුට හරියන කෑම එකක්. ගාල්ලෙන් තමයි ගෙනත් තිබුණේ අපි නුවර උනාට.
එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි. මගේ යාළුවටත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.